guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට මගේ තවත් ලස්සන දවසකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම ළමයි දැන් nail polish එක remove කරලා නියපොතු ටික කපනවා. ඒ හින්දා වීඩියෝ එකකුත් ගත්තා. මට ඉතින් ගොඩක් කල් නියපොතු දිගට වවාගෙන ඉන්න බෑ. මම මේ ඉඳුණු අඹ ගෙඩියක් තෝරනවා ළමයි. මම දැක්කා YouTube එකේ ice cream recipe එකක්. ඉතින් මට හිතුණා අඹක් තියෙන එකේ ඒක try කරලා බලන්න. මම ice cream එක හදන්න මේ අඹ ගෙඩිය තමයි ගන්නෙ. ඔයාලා ගත්තේ හොඳට ඉදුණු අඹ ගෙඩියක් ගන්න. මේක නම් ගොඩාක් ඉදිලා නෑ. දැන් මම මේ අඹ ගෙඩිය චූටි කෑලි වලට කපා ගන්නවා. මේ අඹ ගෙඩිය ළමයි චූටි කෑලි වලට කපලා ෆ්‍රීසර් එකේ තියන්න ඕනි පැය 7ක්. මේ අයිස්ක්‍රීම් එක හදන්න ඕනි වෙන්නේ හොඳට ඉදුණු අඹ ගෙඩියකුයි යෝගට් එකකුයි සීනි විතරයි ළමයි. ඔයාලත් මේ රෙසිපි එක අනිවාර්යෙන් try කරලා බලන්න. මේ දවස්වල අඹක් තියෙන හින්දා අපිට ලේසියෙන්ම ගෙදරදී හදා ගන්න පුළුවන්. මම බණ්ඩිෆුල් channel එකෙන් තමයි මේ රෙසිපි එක දැක්කේ. ඉතින් මට හදන්න හිතුණ අඹක් තියෙන හින්දා මම නම් ගත්තේ කරත කොළඹ අඹ. ඔයාලත් අඹ ගද්දි රස වර්ගයක අඹ ගෙඩියක් ගන්න. අඹ ගෙඩිය චූටි කෑලි වලට මෙන්න මේ විදිහට තමයි කපා ගත්තේ. දැන් මේක පැය 7ක් ෆ්‍රීසර් එකේ තියනවා මම. මේ තියෙන්නේ ළමයි පැය 7ක් ෆ්‍රීසර් එකේ තියාගත්ත අඹ. දැන් තියෙන්නේ මේ අඹ ටික බ්ලෙන්ඩ් කරගන්න. අඹ කෑලි ටික බ්ලෙන්ඩ් එකට දාලා මම ඒකට යෝගට් එකක් දා ගන්නවා. මම ගත්තේ එක අඹ ගෙඩියක් හින්දා මට මේකට එක යෝගට් එකක් ඇති. ඊට පස්සේ මම ඒකටම සීනිත් දා ගන්නවා පැණි රස වෙන්න.
තියෙන ළමයි බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මේක ආපහු පැය 3ක් ෆ්‍රීස් එකේ දාලා තියන්න ඕනේ. ඔන්න දැන් අඹ අයිස්ක්‍රීම් එක හදලා ඉවරයි. දැන් තියෙන රස බලන්න. මේක මාරම රසයි ළමයි. අපිට යෝගට් එකක් විතරයි ඕනි වෙන්නේ මේකට. මොකද අඹ තියනවනේ මේ කාලේ තින් ගෙවල් වල. මේ කාලේ අඹක් තියෙන හින්දා ඔයාලත් හදලා බලන්න. නෝමල් කඩේ ගන්න අඹ අයිස්ක්‍රීම් එක රසම තමයි එන්නේ. ඊට පස්සේ ගෙදර පේන්ට් කරා. තිබ්බේ මෙන්න මේ පාට. අපි මේ පාර ගෑවේ සුදු පාට. ඉතින් ගෙදර පේන්ට් කරන්න ඕන හින්දා සෝෆා එක එළියට දාලා තිබ්බේ ළමයි. අම්මයි තාත්තයි ඉතින් ඒක ඇතුළට ගත්තා රෑ වෙලත් හින්දා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. තවත් ලස්සන vlog එකකින් හම්බෙනකන් මාව subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. bye.